හෙලෝ එවරිවන් අද මම මේ ව්ලොග් එක ගේන්නේ අපි ගිය තවත් ලස්සන ගමනක මතකයන් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න. ඒ තමයි නිව්සීලන්ඩ් වල නෝර්ත් අයිලන්ඩ් වල තියෙන ලස්සනම මවුන්ටන් එක. ඒ ටරනාකි. ඒක තියෙන්නේ ඔක්ලන්ඩ් වල ඉඳලා කිලෝමීටර් 400ක් දුරින්. පැය 5ක ඩ්‍රයිව් එකක් තියෙනවා. අපේ ප්ලෑන් එක තියෙන්නේ දවල් 12ට විතර කොහෙන් හරි කෑම කාලා 2ට විතර හයික් එක පටන් ගන්නයි. දැන් මේ අපි කෑම කන නතර කරපු තැනට මවුන්ටන් එක පේන විදිය දැන් අපි ගොඩක් ළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 12 මාට විතර ඇති. අපේ ටයිමින් අනුව අපි කියපු වෙලාවටම අපි මවුන්ටන් එක ළඟට ආවා. දැන් අපි හයික් එක පටන් ගන්න යන්නේ. කිලෝමීටර 6ක් කැලේ මැදින් උඩටම නගින්න තියෙනවා. පැය 2කමාරකින් යන්න පුළුවන් කියලා තමයි මේ බෝඩ්ස් වල නම් තියෙන්නේ. අපි වෝකින් ස්ටික් අරගෙන එහෙම ලෑස්ති වෙලා තමයි ආවේ. ඉතින් බලමු දැන් තමයි චැලෙන්ජ් එක තියෙන්නේ. අපිට පැය 2කමාරෙන් කිලෝමීටර් 6ක් යන්න තියෙනවා කැලේ මැදින් නැගගෙන උඩටම. ට්‍රැක් එක හරියට ලස්සනට හදලා තියෙන හින්දා අපිට ගමන පහසු වුණා කියලා හිතෙනවා. මේ ෆොරස්ට් එකේ තියෙන විශේෂත්වය තමයි හැම ගහකම වගේ පාසි බැඳිලා තිබුණා. දැන් අපි කිලෝමීටර 2ක් නැගලා තියෙන්නේ. තව 3ක් නගින්න තියෙනවා. උඩට පොට්ටන් අතර වුණා මහන්සි යන්න. මහන්සි හැරලා උතර ටික යන්න හදන්නේ. මෙහෙම කැලේ අතරින් යනකොට view point එකක් හම්බ වෙනවා. එතනින් සිටි එක ලස්සනට පේනවා. ඒ වගේම මුහුදත් ඈතින් පේනවා. හරිම ලස්සනයි හරියන. view point එක. Wow! New Plymouth. Look at the sea. That's not correct, you. It's got I see the sea.
දැන් අපි අර පේන හට් එක ළඟට තමයි යන්න ඕනේ. මේ හට් එකට කියන්නේ පෝකායි හට් කියලා. මේක බුක් කරගෙන නතර වෙන්නත් පුළුවන්. මෙතෙන්ට වටේ හරිම ලස්සනට පේනවා. කඳු වලල්ලක් තියෙනවා. ඒත් අපේ මේන් පොයින්ට් එක වෙච්ච මවුන්ට් අරනාකි නම් පේන්නේ නෑ මේ හරියට. දැන් නම් හොඳටම මහන්සි. ඒ හින්දා අපි මෙතන පොඩ්ඩක් ඉඳලා යන්න තමයි හිතුවේ. මේ පෝකායි හට් එක බුක් කරන් එන කෙනෙකුට බංක බෙඩ්ස් තියෙනවා, කිචන් තියෙනවා, ටොයිලට්ස් තියෙනවා. ඒවා හැම දෙයක්ම කොච්චර කට්ටිය ආවත් පිරිසිදුව තියෙනවා. හට් එක ළඟ ඉඳලා මීටර් 700ක් පොන්ඩ් එක ළඟට තව දුර තියෙනවා. දැන් අපි එතෙන්ට යන්න තමයි මේ පටන් ගත්තේ. දැන් නම් මවුන්ට් අරනාකි පේනවා. මේක බලන්න තමයි මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ. හරිම ලස්සනයි නේද? මේ කැම්ප් ග්‍රවුන්ඩ් එකක්. මෙතන කැම්පින් කරන්නත් එනවා කට්ටිය. දැන් ඊළඟට අපි පොන්ඩ් එක තියෙන තැනට යමු. මෙහෙම පඩි බැහැගෙන යන්න තියෙන්නේ. මම අත් ක්ලික් කරලා පෙන්නන්නේ පොන්ඩ් එක තියෙන තැන. ඔයගලන්ට ඒක පේන්නේ නැතුව ඇති. මේ view එක බලන්න තමයි මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ. පේනව නේද ඉන්න සෙනග? ඇත්තටම හරිම ලස්සනයි මෙතන. මට හරිම ආසයි මෙතෙන්ට එන්න ලැබුණ එක ගැන. කොච්චර දුරක් ගෙවාගෙන ආවත් ඒ මහන්සිය නැතුව ගියා මට මෙතෙන්ට ආවට පස්සේ. අද උලඟ වැඩි නිසා රිෆ්ලෙක්ෂන් එක නම් පේන්නේ නෑ. ඔන්න ඉතින් මමත් යනවා ෆොටෝස් ටිකක් ගන්න. වව් මවුන්ටන් එකේ ලස්සන. මම නම් හිතේ හැටියට රස වින්දා. ඉතින් ඔහොම ගිහිල්ලා මමත් ඉතින් ෆොටෝස් ටිකක් ගන්නවා හිතේ හැටියට. අපිත් පැය භාගයක් විතර එතන ඉඳලා ආපහු එන්න පිටත් වුණා.
ආපහු එන අතර මග ලස්සන සීනරිස් වල වීඩියෝ ටිකකුත් මම මේ vlog එකට එකතු කරා. ඒකම අපි නතර වුණ රූම් ටුවර් එකකුත් දැම්මා ඔයගලන්ට බලන්න. හෙට අපි නතර වෙන්න හිතාගෙන ඉන්න ෂිප් එකක ඒකේ වීඩියෝ එකක් ළඟදී මම අරගෙන එන්නම්. ඒකත් වෙනස්ම අත්දැකීමක්. Thanks for watching.